සාදරයෙන් පිළිගන්නවා සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ මගින් ගෙනෙනු ලබන සංවාදාත්මක වැඩසටහන. දකුණු ලක කීර්තිමත් බාලක පාසලක් වන ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ බටහිර ප්‍රාන්තයේ කීර්තිමත් බාලක පාසලක් වන කළුතර සිරිකුරුස විද්‍යාලය අතර පැවැත්වුණ දකුණ බටහිර යාකරන සිහින සංග්‍රාමය Battle of Dreams 2026 පෙර වර්ෂයේ වගේම මෙවරත් මාර්තු 6-7 දිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. බිග් මැච් උණුසුම තවමත් අපි අතර තියෙන වෙලාවේ ඒ ගැන වෙනස්ම කෝණයකින් අපි කතා කරන්න හිතුවා. සාමාන්‍යයෙන් බිග් මැච් එකක් තියෙනකොට ඒකෙදි කතා වෙන්නේ ක්‍රිකට් ටීම් එක, ක්‍රිකට් ප්ලේයර්ස්ලා, මැච් හයිලයිට්ස් ගැන. නමුත් අද අපි කතා කරන්න යන්නේ බිග් මැච් එක මෙතරම් සාර්ථක ලෙස පවත්වන්න මහත් උනන්දුවකින්, කැපවීමකින් තිර පිටුපස වර්ණවත් කළ අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ අපේ සොයුරන් ගැන. අද අපේ සංවාදයට එක්ව සිටිනවා අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලසින්දු කේෂණ සොයුරා, උප ප්‍රධාන ශිෂ්‍ය නායක ඕෂධ ලක්ෂාන් සොයුරා සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක මතීෂ රන්දේව් සොයුරා. ඔබ සැම මෙම සංවාදයට ආයුබෝවන් කියා පිළිගන්නවා. පසුගියදා පැවැත්වුණ සීන සංග්‍රාමයේ සාර්ථකත්වය ගැන ප්‍රධාන ශිෂ්‍ය නායක සොයුර ඔබගේ අදහස කුමක්ද? ප්‍රථමයෙන් කියන්න ඕන අප විද්‍යාලය හා සිරිකුරුස විද්‍යාලය අතර පැවැත් මේ මහා සිහින සංග්‍රාමය පසුගිය 6-7 දිනවල සාර්ථකව අවසන් කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඒකට ලොකුම සහයෝගයක් දැක්වුවේ අප විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පතිතුමාත් ඇතුළු කාර්ය මණ්ඩලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි ශිෂ්‍ය නායක සංගමය විසින් ඔවුන්ගේ කැපවීම, ඒ කියන්නේ ඔවුන්ගේ දැක්වූ සහයෝගය මත ඇත්තම හොඳ ලස්සන බිග් මැච් එකක් අපිට කරන්න පුළුවන් වුණා. ගාලට වෙනස්ම අත්දැකීමක් දෙන්න අප විද්‍යාලයට සහ සිරිකුරුස විද්‍යාලයට අවශ්‍යම පුළුවන් වුණා. ඊළඟට මාගේ ප්‍රශ්නය යොමු වන්නේ අප විද්‍යාලයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක මතීෂ රන්දේව් සොයුරා. සොයුර පාසල් සොයුරන් මේ තරඟාවලියට ගෙන්වාගෙන ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කිරීමට ඔබ දැක්වූ සහයෝගය? ඔව් ඇත්තටම බිග් මැච් එක පැවැත්වෙන්න දින කිහිපයකට පෙර පාසලේ ප්‍රධාන රැස්වීමේදී අපි ශිෂ්‍යයන්ව බිග් මැච් එක සම්බන්ධව දැනුවත් කරා. එෙහිදී ඔවුන්ට තම කණ්ඩායම් දිරිමත් කිරීමට මිල දිරගැන්වීමේ රාවයක්, එහෙම නැත්නම් ඔෆිෂියල් චියර් අප් එකක් ඔවුන්ට හඳුන්වා දුන්නා. ඉතින් බිග් මැච් එකට සියලුම ශිෂ්‍යයන් සම්බන්ධ වෙලා තම කණ්ඩායම ඉතාමත් හොඳින් දිරිමත් කරා. මේ තරඟාවලිය මෙලෙස සාර්ථකව පවත්වන්න ආල් ශිෂ්‍යයන්ගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද? මම ඒක අහන්න කැමතියි ඕෂධ ලක්ෂාන් සොයුර ඔබගෙන්. ඇත්තටම මල්ලි ආදිශිෂ්‍ය සංගමය ගැන කතා කරොත් ඔවුන් නැත්තම් අපිට මේ වගේ බිග් මැච් එකක් කරන්න ඇත්තටම හම්බෙන්නේ නැහැ. මොකද ෆස්ට් ෆ්ලෑග් එකේ ඉඳලා අපේ ගිලිහිණි ගලේ කොඩිය දැම්මා. ඊට පස්සේ අපේ මෝටර් එක තිබ්බා. ඒ වගේම බිග් මැච් එක වෙනකම්ම සියලුම කටයුතු සිදු කරේ අපේ ආදිශිෂ්‍ය සංගමයේ අනුදැනුම යටතේ. ඉතින් ආදිශිෂ්‍ය සංගමයට ස්තුති කිරීමට මේ අවස්ථාව කරගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව අතින් ගත්තම අනිත් පාසලත් එක්ක තියෙන්නේ ලොකු තරඟයක්නේ. හැබැයි ඒ ඉස්කෝලේ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක තියෙන සහයෝගීතාව කොහොමද? ඇත්ත වශයෙන්ම කතා කර යුතු ප්‍රධානම කරුණක් තමයි ශිෂ්‍ය නායක මණ්ඩලය කියලා කියන්නේ. අපි ප්‍රථම වරට ගියේ අපේ ප්‍රධාන විවාද තරඟයට ගිය අවස්ථාවේදී පවා අපිට මහා සහයෝගයක් දැක්වුවා එම පාසලේ ශිෂ්‍ය නායකයන්. එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක බිනුක් මල්ලි ඇතුළු සියලුම ශිෂ්‍ය නායකයන් හරියට අපේ සහෝදරයන් වගේ අපිත් එක්ක එකමුතු වෙලා මේ බිග් මැච් එක කරන්න අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් බිග් මැච් එක පවත්වන අවස්ථාවේදී පවා අපිට කතා කරලා කිව්වා අයියේ මෙහෙම අපි චියර් අප් එකක් දෙමු, අපි එකට එකතු වෙලා මේක කරමු, අපි එකට කොඩිය අරන් ග්‍රවුන්ඩ් එකේ යමු. ඒ වගේ ඒගොල්ලෝගේ සහයෝගීතාවය ගොඩක් තිබුණා. ඉතින් මම විශ්වාස කරනවා මෑත කාලේනෝ දකින සාමාන්‍ය බිග් මැච් වලට වඩා විශේෂ බිග් මැච් එකක් වෙන්න ඇති අපේ ඉස්කෝලේ සහ සිරිකුරුස විද්‍යාලයේ අතර පැවැත්ුනේ. ඉතින් ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ පාසල අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. මම හිතනවා ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැඩිපුරම ලැබුණේ ශිෂ්‍ය නායකයන් කියන අපි අතර තිබුණ සහයෝගය මත කියලා. ඉතින් මම ඒගොල්ලන්ට විශ් කරනවා ලබන අවුරුද්දෙත් මේ වගේ ලස්සන බිග් මැච් එකක් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම දැක්වූ සහයෝගය ලබන අවුරුද්දෙත් අපිට ලබා දෙන්න අපිත් ඔබට ලබා දෙනවා කියන එක මම කියන්න කැමතියි. සිහින සංග්‍රාමයට සමගාමීව තිබුණා ගාලු නගරය. අපේ වචනයෙන් කිව්වොත් හොල්ලපුව වාහන පෙළපාලිය. ඒ පෙළපාලියට ඔබ දුන් සහයෝගය මම අහන්න කැමතියි මතීෂ රන්දේව් සොයුර ඔබගෙන්. ඔව් ඇත්තටම පෙබරවාරි 28 වෙනිදා තමයි අපේ පැරඩ් එක තිබුණේ. ඒ පැරඩ් එකේදී වාහන ව්‍යාපනිච්චි කිරීමේ ඉඳන් වාහන ස්ථිර කිරීම දක්වාම අපේ ලොකු සහයෝගයක් තිබුණා අපේ ආදිශිෂ්‍ය මණ්ඩලයට.
ඒ වගේම එහි දින ගණනක් වේස මහන්සි සියලු දෙනාම කැපීමෙන් කටයුතු කරා. ඉතින් එම කැපීම මහන්සිය මත තමයි අපිට 28 වෙනිදා එවන් අලංකාර ගාල්ලම කොල්ලපු විශේෂ පෙරෙඩ්ඩක් කරන්න පුළුවන් උනේ. අපි හැමෝම දන්නවා බිග් මැච් එකක් කියන්නේ පාසලක ලොකු උත්සවයක් කියලා. ශිෂ්‍ය නායකයෙක් විදිහට මේ වගේ දැවැන්ත ඉවෙන්ට් එකක් පාලනය කරන එක ලේසි නෑ. සාමාන්‍ය ශිෂ්‍යයෙක් විදිහට බලනවට වඩා මේකේ වගකීම් පැත්ත ගැන මොකද හිතන්නේ? ඇත්ත වශයෙන්ම අපේ පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩල විදියට අපිට තිබ්බ ලොකුම වගකීම තමයි මේක. ඉතින් අපේ ශිෂ්‍ය නායකයන් සියලු දෙනා එකතු වෙලා මේක හොඳට සාර්ථකව ඉදරා කියලා මම විශ්වාස කරනවා. මොකද අපිට ලැබුණු ප්‍රතිචාරات එක්ක මම එහෙම හිතනවා. අපේ ශිෂ්‍ය නායකයන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, බාහිර කටයුතු සියල්ල මේ සඳහා කැප කරා. ඉතින් අපේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු, ඒ වගේම ආදි ශිෂ්‍යයන්, ඒ වගේම ආදි ශිෂ්‍ය නායකයන් අපිට විශාල සහයෝගයක් දැක්වුවා මේ කටයුතු සාර්ථක කරගන්න. ඉතින් ලබන අවුරුද්දෙත් මේ වගේ වැඩක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි දකින්නේ තරඟාවලිය තියෙන දවස් විතරයි. හැබැයි ඒ පිටුපස මාස ගානක මහන්සියක් තියෙනවා. මේ සැරේ මැච් එක වෙනුවෙන් ක්‍රිකට් බෝඩ් එක විදියට ඔයාලගේ සහයෝගය කොහොමද මැච් එකට ලබා දුන්නේ? මම මේක අහන්න කැමතියි අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලසිඳු කේෂණ සොයිර ඔබගේ. ඔව් ඇත්තටම අපිට ෆස්ට් ලෑග් එකේ ඉඳලා අපේ බිග් මැච් එක වෙනකම්ම අපේ ශිෂ්‍ය නායක මණ්ඩලය විශාල වගකීමක් පැවරී තිබුණා. ඉතින් මම දැකපු ලොකුම දේ තමයි අපේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් කැප වෙලා ෆස්ට් ලෑග් එකට අවශ්‍ය වුණ බට කපන අවස්ථාවේ සිට උප ප්‍රධාන ශිෂ්‍ය naayක පැවසූ ආකාරයට ටෙන්ට් එක ඒක නැත්තම් තොරණ සැකසීම වෙනකම්ම අපේ ශිෂ්‍ය නායකයන් බොහොම වෙහෙස මහන්සිලා වැඩ කරා. මම දැකපු ලොකුම දේ තමයි නිදි නැති රායවල් සමග මෙම පාසලේ රැඳී සිට ඒ තොරණට අවශ්‍ය සියලුම දේවල් සකස් කරා. ඉතින් මම දැකපු ලොකුම හයිය අපේ විද්‍යාලයේ දැකපු ලොකුම හයිය නැත්තම් ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ මම විශ්වාස කරන විදිහට අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ. ඉතින් මම කියන සතුටුයි මෙවැනි ශිෂ්‍ය නායක මණ්ඩලයක් අපේ විද්‍යාලයට ලැබුණ එක අපේ විද්‍යාලයට භාග්‍යයක්. ඉතින් මම විශ්වාස කරනවා තවත් ඉදිරියට මෙවැනි ලස්සන දේවල් කරන්න අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයට සියලු දෙනාම උදව් කරයි කියන එක. ඉතින් ඔවුන්ගේ කැපවීමට, ඔවුන්ගේ මහන්සියට, ඔවුන්ගේ උනන්දුවට අතිසාර්ථක බිග් මැච් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි ලොකුම දේ. ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වශයෙන් මට කියන්න තියෙන්නේ මගේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ තියෙන සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. මෙවැනි ලස්සන අති දැවැන්ත බිග් මැච් එකක් කරන්න මාත් එක්ක එකතු වුණේ. මෙලෙස ක්‍රිකට් තරඟාවලිය සාර්ථක කරගන්න පාසල් දෙකෙහිම ක්‍රිකට් ක්‍රීඩකයන් මහත් උනන්දුවක් දැක්වුවා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය අපි සියසින් දුටුවා. ඒ පිළිබඳ ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම අප විද්‍යාලය හා පොලික්‍රොස් විද්‍යාලයේ ක්‍රීඩකයන්ගේ වසර ගණනාවක මහන්සිය ප්‍රතිඵල අපි එදින දුටුවා. ඉතින් ඔවුන් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කර ගනිමින් මනාව ක්‍රීඩා කළ අයුරු අපි දුටුවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සියලුම ක්‍රීඩකයන්ට හොඳ තරඟයක් අපට නැරඹීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්තයි. රන්දෙව් සොයිර මැච් එකට ආපු ක්‍රවුඩ් එක ගැන ඔයා මොකද්ද හිතන්නේ? ඔව් ඇත්තටම බිග් මැච් එක නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියා. එෙහිදී ඔවුන් තම කණ්ඩායම දිරිමත් කිරීමට ඉතාමත් උනන්දුවෙන් කටයුතු සිදු කරා. ඇත්තටම අපේ බිග් මැච් එක සාර්ථක කර ගැනීමට අපගේ ඔඩියන්ස් එකෙන් විශාල සහයෝගයක් අපට ලැබුණා. මැච් එකට සහයෝගය දුන්න අයට කියන්න තියෙන්නේ මොකද්ද අවසාන වශයෙන්? ඔව් ඇත්තටම අප බිග් මැච් එකට වෙහෙස මහන්සිලා වැඩ කරපු අප විද්‍යාලයේ විදුහල්පතිතුමත් පොලික්‍රොස් විද්‍යාලයේ විදුහල්පති පියතුමන්ටත් එම විද්‍යාලය සහ අප විද්‍යාලයේ අධිශිෂ්‍ය සංගමයේ සියලු දෙනාටත් අධිශිෂ්‍ය නායක සංගමයේ සියලු දෙනාටත් අප විද්‍යාලයේ සියලුම ගුරු භවතුන් සහ එම විද්‍යාලයේ සියලුම ගුරු භවතුන් ඇතුළු අප ශිෂ්‍ය නායක මණ්ඩලයට සහ පොලික්‍රොස් විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි බිග් මැච් එකක් ලබන අවුරුද්දෙත් කරන්න ධෛර්ය ශක්තිය සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවතත් මම සියලු දෙනාට නන්නාවරින් උදව් කරපු සියලු දෙනාටම ස්තුති පුද කරනවා. අද අප සමග මෙලෙස සංවාදයට එක් වූ අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සොයිරාටත් උප ප්‍රධාන ශිෂ්‍ය නායක දිත්‍යයටත් බෙහෙවින්ම ස්තුතිය පුද කරන අතර පසුගියදා පැවැත්වුණ සීන සංග්‍රාමය Battle of Dreams 2026 මේ අයුරින් සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහාය දැක්වූ සියලු දෙනාට අප විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ හදපිරි ස්තුතිය පිරිනමනවා. ලබන වසරේ Battle of Dreams මේ අයුරින් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපගේ මේ සූදානම ඔබෙන් සමගින යන්නටයි. ඔබ සැමට සුබ දවසක්.